විශේෂයෙන් මහජන ආරක්ෂාව පිළිබඳව අමාත්‍යාංශයත් ඒ වගේම රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශෙත් වැය සීරස විවාදයට ලක් කරන මේ වෙලාවේදී කරුණු කීපයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳ බෙහෙවින්ම සතුටු වෙනවා. අපි හිතන්නේ වර්තමානයේ මා දැක්ක පාර්ලිමේන්තුවේ අද නෙවෙයි දවස් කීපයක මුළුල්ලේ ජාතික ආරක්ෂාවට විශාල තරජනයක් ඇති වී තිබෙන බවත් ජනතාව විශාල බියකින් ජීවත් වෙන බවත් එනිසා අදක සමහර අය යෝජනා කළ තිබුණ ආණ්ඩු ඉල්ලාස්වී තව අයට බාර දී යුතු බවත් වගේ ටිකක් ප්‍රශ්නයක් ගොඩනගමින් තිබෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ කොහොමද පැන නගින්නේ කියලා අපි බැලුවොත් ඔබට මතක ඇති අපි ආණ්ඩුව අරගෙන අපි ජනාධිපතිවරණ ජයග්‍රහණය කරාට පස්සේ ඊට පස්සේ පටන් ගත්ත ව්‍යාපෘතිය තමයි මහමැතිවරණදී ශක්තිමත් බලයක් සහිත ආණ්ඩුවක් හදාගන්න හම්බෙන්නේ නැහැ. මහමැතිවරණදී ඔබ ආණ්ඩුවක් හදනවා කියලා. මම හිතන අගමැති ධූරයේ ඇමති ධූර බෙදාගෙනත් හිටියේ. මතකද නැහැ. හැබැයි මොකක්ද උනේ මහමැතිවරණයේදී? මහමැතිවරණයේදී අර ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ආපසු හැරවීමට පුළුවන් කියලා මහමැතිවරණදී අපේක්ෂා කරත් ඊටත් වඩා ප්‍රබල ශක්තිමත් ජයග්‍රහණයක් මහමැතිවරණයෙන් ලැබුණා. ඊට පසුව විශාල සාකච්ඡාවක් ගොඩනැගුවා. මාර්තු මාසයේ විතර වෙනකොට ආර්ථික විශාල අර්බුදයක පත් වෙනවා. මේ මාර්තු මාසයේ යලි ආණ්ඩු ලබා ගන්න පුළුවන් ආර්ථික අර්බුදය හේතු කොටගෙන කියලා බොහෝ අය ප්‍රවෘත්ති නිර්මාණය කරන්න පටන් ගත්තා. හැබැයි අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයට අද අපේ තුන්වෙනි සමාලෝචන වාර්තාව ඉදිරිපත් කරනවා. මම හිතන ඉතාම සුබදායි ප්‍රතිඵලයක් ඒවි. ඒ නිසා ආර්ථිකයේ ඉතාමත් ශක්තිමත් ස්ථාවරයකට අපි ගමන් කරමින් තිබෙනවා. ඊට පසුව ඒ හා බැඳිලා නිර්මාණය කරන්න පටන් ගත්ත මේ වාහන ආනයන විවෘත කරාට පසුව විශාල ලෙස ඩොලරයට තෙරපුමක් එයි. මේ තෙරපුම හරහා ඩොලරේ රටට දරා ගන්න බැරි තරමේ ඉහළ යාමට ලක් වේවි කියලා බලාපොරොත්තුවක් තිබ්බා. නමුත් මම හිතන්නේ දැන් අපි ආසන්න වශයෙන් ගත්තොත් ඩොලර් මිලියන 117ක පමණ එල්සි ඕපන් වෙලා තිබෙනවා. ඉතින් ඩොලරේ යගය තිබුණාටත් වඩා අඩු වෙමින් තිබෙනවා. ඒ කියන්නේ මොකද්ද? තමුන්නාන්සලා කල්පනා කරනවා නම් ආර්ථිකයේ ඇති වෙන අර්බුදයක් කරහා බලය දැහ ගන්න පුළුවන් කියලා. ඒක අවසන්ද? මතක තියාගන්න. අපේ රටේ ආණ්ඩු පෙරලිච්ච ඉතිහාසයෙන් බැලුවොත් ඒ ඉතිහාසවල විවිධ අවස්ථා අපි හඳුනා ගන්න. එකක් ආර්ථික අර්බුද විසින් ආණ්ඩු පෙරනු ලැබුවා. ඔබට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ මතක තබා ගන්න. ආර්ථික අර්බුදයක් හේතු කොටගෙන මේ ආණ්ඩුව වටනවා කියලා සිහින දකින්නෝනේ සිහිනම විතරයි හොඳයි. ඒවට වචන කාලේ නාස්ති කරන්න එපා ඒවා කියන්න. මොකද ඒක වෙන්නේ නැහැ. ඊළඟ අපේ රටේ ආණ්ඩු වැටිච්ච ඉතිහාසයක් තිබෙනවා පක්ෂ ඇතුලේ අර්බුද නිර්මාණය කරලා. 2001 දී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ආණ්ඩුව බිඳ වැටෙන්න ප්‍රධාන හේතුව උනේ ඒ ආණ්ඩු හිටපු පිරිසක් එහා පැත්තට ගිහිල්ලා වාඩි වෙලා ආණ්ඩුවේ අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධතා හේතු කොටගෙන ආණ්ඩු වැටිච්ච අවස්ථා තිබෙනවා. හැබැයි ඔබ හිතන්න මේ ආණ්ඩුව එවැනි කිසිදු අභ්‍යන්තර ප්‍රතිවිරෝධයක් නිර්මාණය නොවන ආණ්ඩුවක් මත තියලා. මා දන්නවා සමහර අය උත්සාහ කරනවා මා ඔසවා තබා පාර්ලිමේන්තුවේ අනිත් අය පහත් ඒ උගලට අපි අහුවෙන්නේ නැහැ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි හොඳේ. ආයි එයා නම් හොඳයි අනිත් අය නරකයි නෑ. ඒ උගුල් හොඳේ. ඒ උගුල් වලට අපි යහුවෙනවා. මම නේද පාර්ලිමේන්තුවට ගියා නිකන් නේද රැයට ගිහිල්ලා කතා දියා නිකන් දුක හිතමින් බලනවලු නෑ බලන්නේ සතුටු වෙමින් බලන්නේ. හරිද? ඒ නිසා ඔබලා හිතනවා නම් මේ අභ්‍යන්තර අර්බුදයක් කරා මේ ආණ්ඩුව වටන්න පුළුවන් කියලා එහෙම එකක් ඇති වෙන්නේ නැහැ. ඊළඟ ඔයගොල්ලෝ කල්පනා කරනවා ජාතික ආරක්ෂාවේ මහා බරපතල තරජනයක් ඇති වෙලා මේ ආණ්ඩුව බිඳ වැටේවි. වෙන්නේ නැහැ මතක තියාගන්න. හරි ඒ නිසා ඔබතුමාලා අලුත් තුරුම්පු කොළ ටිකක් හොයන්න රිසර්ච් එකක් කරලා. නිකන් ඔහෙ කවුරු හරි ගෙනත් දෙන කොලයක් කියවමින් නිකන් ඔහෙ පුරුදු ආණ්ඩුව ඇතුලේ අර්බුද ආර්ථිකයේ හෙට වැටෙයි ජාතික ආරක්ෂාව තරජනයක් ආරක්ෂාව කරගන්න බැරුව ජනතාව පාරට බයි ප්‍රමුඛත් වෙන්නේ නැහැ. ඊළඟ තව ආණ්ඩු වැටිච්ච අවස්ථා තිබෙනවා. ජනතාව පාරට බැහැලා උද්ඝෝෂණය කරලා පාලකේ පළව හැරියම ඇති ඉතිහාසය. ඔබලාට මාධ්‍ය සාකච්ඡා හරහා ආණ්ඩුවට යමක් කියනව ඇරුණකොට
මේ පාර්ලිමේන්තු සභාගර්භයේ ආණ්ඩුවට යමක් කියනවා හැරෙනකොට මා හිතන්නේ සෙනග එකතු කරලා යමක් කියන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා මහජනයාගේ නැගිටීම මහජනයාගේ විරෝධයක් කරහා ආණ්ඩුව පළව හැරීම පිළිබඳ කල්පනා කරනවා නම් ඒකත් අසාර්ථකයි. මේ සියල්ල අසාර්ථකයි. ඊළඟ තබා දැන් අලුතින්ම මතුවී තිබෙන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් තිබෙනවා. ඒ නිසා ජනතාවගේ ජීවිත විශාල අනාරක්ෂිත තත්ත්වයට පත් වී තිබෙනවා. ඒ නිසා මේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්න අසමත් වී තිබෙනවා. ඒ නිසා පාලනය වෙනස් විය යුතුයි වගේ චිත්‍රයක් ගොඩනගන්න හදනවා. මොකද්ද සිද්ධ වෙලා තිබෙන්නේ? කිසිදු සාමාන්‍ය පුරවැසියෙක් තවත් මේ පාතාල ගැටුමේ හිංසාවකට පත් වී නැහැ. නමුත් ඒ පාතාල ගැටුම විසින් යම් ප්‍රමාණයකට සමාජය තුළ යම් භීතියක් නිර්මාණය වෙලා තිබෙන එක අපි පිළිගන්න. භීතියක් තියෙනවා. නමුත් කිසිදු සාමාන්‍ය පුරවැසියෙකුට තමන්ගේ දෛනික කටයුතු පවත්වාගෙන යාම සඳහා කිසිදු බාධාවක් හෝ තර්ජනයක් මතුවී නැහැ. අපි මේ ජාතික ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් මතුවිය හැකි ආකාර දෙකක් හඳුනාගෙන තිබෙනවා. අපේ ඉතිහාසය බැලුවත් මේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන ඒකාන්තයක් තමයි ජාතිවාදය, අන්තවාදය. දීර්ඝකාලීන යුද්ධයේත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් තිබුණා නම් ඒක පතුලේ තිබෙත් ජාතිවාදය සහ අන්තවාදය. පාස්කු ප්‍රහාරය අපේ ජාතික ආරක්ෂාව තර්ජනයට ලක් කරා නම් ඒක පතුලේ තිබුණෙත් ජාතිවාදය සහ අන්තවාදය තමයි ඒ ප්‍රහාරයන් සදා උපයෝග කරගනු ලැබුණේ. ඒ නිසා ජාතික ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් ගෙන හැකි එක් ක්ෂේත්‍රයක් තමයි ජාතිවාදය සහ අන්තවාදය. අපි යලි අපේ රටේ ජාතිවාදය අන්තවාදය කිසිසේත්ම හිස ඔසවන්න ඉඩ දෙන්නේ නැහැ. එතකොට කිව්වා ත්‍රස්තවාදී වැළැක්වීම පනත පිළිබඳ අපේ ස්ථාවරයක අහෝසි කරනවා. නමුත් අපිට අවශ්‍ය වී තිබෙනවා සංවිධානාත්මක අපරාධ සහ අන්තවාදී ප්‍රවණතාවයන්. ඒ සඳහා අවශ්‍ය වෙන නීතිමය රාමුවක් අවශ්‍යයි. එහෙම නැතුව සංවිධානාත්මක අපරාධ කල්ලි වලට නිදැල්ලේ වර්ධනය වෙන්න ඉඩ දෙන කියන්නේ සාමාන්‍ය නීතිය අපිට උපයෝග කරගත හැකි සාමාන්‍ය තත්වයකදී. හැබැයි සංවිධානාත්මක අපරාධ කල්ලි හැසිරෙනවා නම් ඒක සාමාන්‍ය නීතිය අභිබවා යන අලුත් තත්වයක්, අලුත් නීතියක් අවශ්‍යයි. ඒ නිසා අපි ත්‍රස්තවාදී වැළැක්වීම පනත අපි අහෝසි කළ යුතු කියන ස්ථාවර අද නෙවෙයි 1978 ම පනත ආරම්භ කරපු දවසේ කළු කොඩි දාපු මිනිස්සු උතුරේ සමහර නායකනුත් කළු කොඩි දාන සම්බන්ධ වුණා. අපි මේ ප්‍රතිපත්ති වෙනස් කළා නේ. නමුත් අනතුරක් තිබෙනවා නම් අපේ ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් ගෙන දිය හැකි සංවිධානාත්මක අපරාධ කල්ලි හා ජාතිවාදී අන්තවාදී ප්‍රවණතාවයන් ඒ සාමාන්‍ය නීතිය ප්‍රමාණවත් වන්නේ නැත්නම් ඒ සඳහා නව නීති අවශ්‍යයි. ඒ නිසා අපි ඒ සඳහා අවශ්‍ය වෙන නව නීති රාමුවක් කරා ත්‍රස්තවාදී වැළැක්වීම පනත අපි අහෝසි කරන්න සූදානම්. ඒ සඳහා අපි කමිටුවක් පත් කරලා තිබෙනවා, අධ්‍යයනය කරමින් තිබෙනවා. මේක මම හිතන්නේ දශක ගණනාවක් මේ රටේ ජනතාවගේ වමනාවක් බවට පත් වෙලා තිබුණා. ඒ වමනාව යථාර්ථයක් බවට පත් කරන්නේ අපේ ආණ්ඩුව විතරයි. හැබැයි මම යලි කියනවා ජාතිවාදයේ අන්තවාදය අපි කිසිසේත්ම යලි හිස ඔසවන්න අපේ රටේ ඉඩ දෙන්නේ නැහැ. ඊළඟ අපි මුහුණ දෙන තර්ජනය තමයි මේ සංවිධානාත්මක අපරාධ කල්ලි. මේ සංවිධානාත්මක අපරාධ කල්ලි හුදු අපරාධකරුවන්ගේ එකතුවක්ම විතරක් නෙවෙයි. මේ සංවිධානාත්මක අපරාධ කල්ලි කාලාන්තරයක් මුළුල්ලේ ඊටමත් නිදැල්ලේ දේශපාලන රැකවරණ සහිතව වර්ධනය වෙන්න ඉඩ දුන්නා. අපිට ඔබ නැගිටලා කිව්වොත් අපරාධකරුවෙගේ නමක් ඒ නම හා සම්බෙදී දේශපාලකයා මට කියන්න පුළුවන්. ඔබ කියන්න නමක්. මම කියන්නම් ඒක පිටිපස්සේ දේශපාලකයා කවුද කියලා. මේක නැත්ත. මේක සංගවුණු රාසක් නෙමෙයි. මේක අද විවෘතව මේ රටේ ජනතාව දන්නවා මේ අපරාධ කල්ලි පෝෂණය වුණේ කවර දේශපාලන නායකත්ව යටතේද කියන එක දන්නවා. ඒ නිසා අද මේ සංවිධාන අපරාධ කල්ලි මේ දක්වා වර්ධනය වෙන්න එම දේශපාලන නායකත්වයන් පෝෂණය කරා. ඒ නිසා තමයි කියන්නේ අමරේ කලබල වෙන්න එපා මම ඇවිල්ලා ඉන්නේ කියනකොට අමරේ නිහඬ වෙනවා. එයි අමරේ කටහඬින් අඳුරනවා කවුද කියන්නේ. එහෙමයි.
එතන ආවේ කවුද කියලා නම කිව්වේනේ. අමරේ ඉන්නේ දුරක, පුද්ගලයා යන්නේ තව දුරකින්. කෑ ගහලා කියනවා අමරේ මම ඇවිල්ලා ඉන්නේ නිහඬ වෙන්න කියලා. ඒ කියන්නේ මොකද්ද තියෙන්නේ? හඬින් පව අමරේ දන්නවා තමන්ගේ නායකයා කවුද කියන්නේ. එහෙමයි මේ අපරාධ කල්ලි වර්ධනුනේ. අද කවුද මේ අපරාධ කල්ලි වල වර්ධනය පිළිබඳ කිඹුල් කඳුළු වෙලන්නේ? කවුද? කවුද ආරක්ෂාව දුන්නේ? කවුද පෝෂණය කරේ? කවුද වර්ධනය කරේ? මේ දේශපාලන අධිකාරිය. එනිසා මේ අපරාධ කල්ලි වර්ධනය වෙන්න මේ දේශපාලන අධිකාරිය ඒ පිටිපස්සේ හිටියා. ඒකට තිබුණ ආශිර්වාදයේ නිසාම සියලු බියජනක තත්ත්වයන් අපරාධ කල්ලි වල නිදහස් වුණා. නිසා අපරාධ කල්ලින් එක්ක අපරාධ මැඩ පැවැත්වීම සඳහා තිබෙන ආයතනද ඒ යම් කුඩා පිරිස් ඒවත් එක්ක එකට ගැට ගැහෙන්න පටන් ගත්තා. එකට ගැට ගැහෙන්න පටන් ගත්තා. දැන් ඕගොල්ලෝ දන්නවා වීරකැටියේ දරුවෝ දෙදෙනා සහ එම පුද්ගලයාගේ ඝාතනයේ මිද්දෙනී අපි අත්අඩංගුවට අරත්තු අය පොලිස් කොස්තාපල් මහත්මයෙක් ඉන්නවා. ඊළඟ උසාවියේ වෙඩි තැබීම් පිළිබඳ අත්අඩංගුවට ගත්තු අය අතර පොලිස් නිලධාරීන් දෙන්නෙක් ඉන්නවා. ගල්කිස්සේ පොලිසියේ T56 අවිය පැහැරගෙන ගිහිල්ලා පාතාලයට දෙනවා. පොලිස් නිලධාරීන් ඉන්නවා. ඒ කියන්නේ මොකක්ද? දේශපාලන යාන්ත්‍රණයේ ආරක්ෂාව තිබුණා. පොලිසියේ යම් කණ්ඩායම් මේ අපරාධ කල්ලින් එක සහ සබඳතාවයන් තිබෙනවා. හොඳට තේරුම් ගන්න මේ තත්ත්වය. මේක ඔබ හිතන්නේ හුදු දඩයක්කාරයෙක්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. හුදු තුවක්කුවක් කරේ තියාගෙන ගිහිල්ලා දඩයමක් පස්සේ හඹාගෙන යන අපරාධකරුවෙක් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි සමාජයේ තිබෙන්නේ. දේශපාලන රැකවරණ සහිතව ඒ මැඩ පැවැත්වීම සඳහා තිබෙන ආයතනයන්ගේද සබඳතාවයන් සහිතව මේ අපරාධ කල්ලි නිදැල්ලේ වර්ධනය වුණා. ඒ අනුව තමයි එක් හමුදා කඳවුරකින් T56 ගිනියවේ 73ක් පාතාල කල්ලි ගාවට එනවා. රජයේ අවියාවිද පාතාල කල්ලි වෙත ගලාගෙන යනවා. මෙහිමයි තත්ත්වය. එයින් 35ක් දැනට අත්අඩංගුවට අරන් තිබෙනවා. තව 38ක් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙනවා. මේ අවියාවිදාවේ අපේ කාලේ නෙවෙයි ඊට පෙර. හැබැයි පරීක්ෂණයක් දියත් වුණා ඊට පෙරත්. හැබැයි රජයේ ඉහළම නිලධාරීන්ගේ අනුමත සහිතව මේ ගිනි අවි කඳවුරු වලින් එළියට ආපු එක ගැන පරීක්ෂණය නතර කරන්න නියෝග කරා. එහෙමයි. දැන් නිදැල්ලේ අවියාවිද ගලාගෙන යන්න ඉඩ දුන්නා. සමහර බලපත්‍ර සහිත තුවක්කු සමහර ජනාධිපතිවරුන්ගේ දරුවන්ට එක්කෙනෙක් සතුව ගිනි අවි 7ක් ලබා දීලා තියෙනවා ආණ්ඩුවේ. මම දන්නේ මේගොල්ලෝ ජීවත් වුණේ මොන තැනකද කියලා. රජයේ නිල ලේඛන වලට අනුව ජනාධිපතිවරයෙක්ගේ මද්දුම පුතාට මතක තියලා ගිනි අවි 7ක් දෙන ආණ්ඩුවෙන් බලපත්‍ර සහිතව. කොහෙද මේගොල්ලෝ ජීවත් වුණේ? මොකද ගෙදර ත්‍රස්තවාදී ගැටුමක් තිබ්බද? දැනගන්න කැමති. ගෙදර යුද්ධයක්ද? මොකද මෙහිලා තියෙන්නේ? ඒ වගේම දැනට බාර දීපු අවියාවුද? නීති අනුකූල දීපු අවියාවුද? හරියට හොයාගන්න නැහැ. සමහර ඒවා ආමියකට බාර දීලා. සමහර ඒවා ආමියකෙන් ඒ කියන්නේ මේ MOD එකෙන් අරගෙන ආරක්ෂක අමාත්‍යාංශයෙන් අරගෙන පොලිසියට දීලා. සමහර ඒවා පොලිස් දෙපාර්තමේන්තුවෙන් අරගෙන MOD එකට දීලා. මොකද්ද මේ තියෙන්නේ? ඒ කියන්නේ කිසිදු ආරක්ෂාව පිළිබඳව සංවිධානයක රාජ්‍යයක පැවැත්ම පිළිබඳව කිසිදු වගකීමක් නැතුව වගකීම් විරහිත පාලනයක් අපේ රටේ තිබුණා. මතක තියාගන්න. මේ විසින් විශාල අවියායුධ තොග මේ පාතාල අදත් අපි අත්අඩංගුවට ගත්ත කටුගස්තොට්ටි පිස්තෝලය තව ගිනිය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට අරන් තිබෙනවා. මේ වෙනකොට විශාල ප්‍රමාණයක්. මේ කොහොමද මේ කල්ලි වලට ආවේ? ඒ නිසා මේක අපරාධ රාජ්‍යයක යටිපිම් ගත අපරාජ්‍ය රාජ්‍යයක් ස්වභාවයකට මේ රටටපත් වුණා. අපිට එළිය පේනවා පොලිසියක් තිබෙනවා, හමුදාවක් ඉන්නවා, දේශපාලන අධිකාරිය තිබෙනවා, අධිකරණ පද්ධතියක් තිබෙනවා, නීතිඥවරුන් තිබෙනවා. එළිය ලෝකයේ. හැබැයි මේ එළිය ලෝකෙට යටින් සන්නද්ධ අවි කණ්ඩායම් ඉන්නවා. ඒකට අනුගත වෙන පොලිස් නිලධාරීන් ඉන්නවා. ඒකට අනුගත වෙන හමුදා නිලධාරීන් ඉන්නවා. ඒකට අනුගත වෙන අධිකරණ නිලධාරීන් ඉන්නවා. කියනවා විවෘතව.
ඒකට අනුගත වෙන නීතිඥවරුන් ඉන්නවා. ඔබ දන්නවා. එහෙම නෙවෙයිද? අපරාධකරුවෝ උසාවියෙන් නිදහස් වුණාට පස්සේ සාමාන්‍ය නීතිඥ මහත්තුරු ඊළඟ නඩුවට යනවා. හැබැයි වර්තමාන අපරාධකරුවෙක් නිදහස් වුණොත් ජීප් එකේ නැගලා අපරාධකරුවා ගෙදරට ගිහලා බාර දෙනවා. මොකද්ද මේ නීතිය? දැකලා නැද්ද? සාමාන්‍යයෙන් අපරාධකරුවෙක් කවුරු නීතිඥ මහත්මයෙක් අපරාධකරුවෙක් වෙනුවෙන් පින් හිටියොත් මොකද්ද වෙන්නේ? නඩුව ඉවරුනහම ඊළඟ නඩුවට යනවා නීතිඥ මහත්මයා. හැබැයි අපරාධකරුවගේ නඩුවට නිදහස් වුණොත් පෙනීලා නිදහස් වුණොත් අප ලැබුණොත් වාහනවල දාගෙන අපරාධකරුවත් ගෙදර යනවා. මෙහෙමයි මේ ජාලය තිබෙන්නේ. ඒ නිසා මේ උඩ තියෙන නීත්‍යානුකූල රාජ්‍ය ඒ සමාන බරින් නොවුනත් ඒ ප්‍රමාණයෙන් නොවුනත් ඊට සරිලන යටිපිම්ගත අපරාධ රාජ්‍යයක් තියෙනවා. මේක ඇත්ත. මොකද තියෙන්න පුළුවන්? අපිට ක්‍රියාමාර්ග දෙකක් යන්න පුළුවන්. ඒ යටිපිම්ගත අපරාධ රාජ්‍යත් එක්ක අනුගත වෙලා අපිට වැඩ කරන්න පුළුවන්. එහෙමනේ කරේ කවුරුත් මේකට අත ගන්නාවේ නේ. මේ හැමදෙනාම මොකද කරේ? මේ යටිපිම්ගත අපරාධ කල්ලියත් එක්ක අනුගත වෙලා තමයි වැඩේ කරගෙන ගියා. මතක තියාගන්න. ජාතික ජනබලවේගයේ අපේ ආණ්ඩුව මේ යටිපිම්ගත අපරාධ කල්ලියත් එක්ක හැප්පිලා ඒක අපේ රටේ අවසන් කරනවා. මතක තියාගන්න. ඒක කරන්න ඕනේ මහනිතරයි. ඒ නිසා මෙතන මේ සංවිධානාත්මක අපරාධ කල්ලි ඉතාමත් නිදැල්ලේ පෝෂණය වෙමින් වර්ධනය වෙමින් තිබුණා. අද ඔබට මම ඉතා වගකීමෙන් කියනවා ආණ්ඩුවේ කිසිදු කෙනෙක්ගෙන් සංවිධානාත්මක අපරාධ කල්ලියකට කල්ලියේ සමාජිකයෙකුට කිසිදු රැකවරණයක් සහ ආරක්ෂාවක් සහ අනුශාසනාවක් ලැබෙන්නේ නැහැ. කරේ. ඒකනේ අපේ පාර්ශ්වය. ඊළඟ පොලිස් දෙපාර්තමේන්තුව. මම දන්නා වර්තමාන වැඩබල අපේ පොලිස්පතිතුමා විශාල කාර්යයක් කරමින් තිබෙනවා. පහුගිය කාලේ අපි ගත්තොත් පොලිසිය විශාල අපරාධකරුවන් අත්අඩංගුවට අරන් තිබෙනවා. අවියායුධ අත්අඩංගුවට අරන් තිබෙනවා. ඒ වගේම විවිධාකාරයේ අපරාධ වලට සම්බන්ධ පොලිස් නිලධාරි මහතුරුත් අත්අඩංගුවට අරන් තියෙනවා. මතක තියාගන්න. එයි මේ ලින්ක් එක කඩන්න ඕන. අපරාධකරුවා හුදු අපරාධයේ කොටසක් විතරක් කරන්න ඕන. ජාලයේ කොටසින් ගලවන්න ඕන. ඒ නිසා අපි මේ ජාලයේ එක එක ගලව යනවා. අපි ගලවනවා ඒක හොඳ. ඒතර කාට හරි කියන්න පුළුවන් දේශපාලන මාරුවීම. ඒ කිසිවක් දේශපාලන මාරුවීම නෙවෙයි. මට ඕවා අපේ කිසියෙකුට අපිට ඕන ඔයසි කෙනෙක් දාගන්න, අපිට ඕන පොලිස්පතිවරයෙක් දාගන්න. ඒවා අපේ ලෝකේ නෑ. මම ඒක පසු කියන්න. අපි මොකද්ද කරන්නේ? අපි කරන්නේ මේ අපරාධ කල්ලි මැඩ පැවැත්වීම සඳහා යන ගමනේදී යම් බුද්ධි තොරතුරු අපිට වාර්තා වෙනවා නම් යම් අපරාධ කල්ලි වලට ආරක්ෂාව දුන්නා. අවශ්‍ය වෙන ක්‍රියාමාර්ග ගත්තේ මහජනයාගෙන් අදහසක් එනමුනම් අපි අපරාධ කල්ලියක් ගෙන පිළිබඳ ගිහලා පොලිසියට ගිහපුවාම පොලිසියෙන් එක ගිහලා තියෙන නැවත අපරාධකාරය වෙත එහෙම තත්ත්වයක් නම් තිබෙන්නේ ඒ පොලිසිය වෙනස් කරන්න ඕනේ නැද්ද? ඒක කවුද කියන්නේ දේශපාලන පත්වීම කියන? ඒක කිසිදු දේශපාලන පරිගැනීමක් හෝ දේශපාලන පත්වීමක් නෙවෙයි. අපිට මේ අපරාධ කල්ලියක දේශපාලනයේ තියෙන ජාලය බින්දිනවා වගේම ඒ නිලධාරී යාන්ත්‍රණත් අපි බින්දින්න ඕන. අපි කටයුතු කරමින් තිබෙනවා. හරි. ඒ නිසා අපි හිතනවා අපේ රටේ පොදු ජනතාවගේ පුහුමනාවක් වෙන මේ සන්නද්ධම සංවිධානාත්මක අපරාධ කල්ලිය මැඩ පවත්වන්න ඕන කියලා මතක තබා ගන්න. ඒ මැඩ පවත්වන මේ එකම ආණ්ඩුව ජාතික ජනබලවේගයේ ආණ්ඩුව බව මතක තියාගන්න. හැබැයි දැන් අපිට සාධාරණ සැකයක් තියෙන තැනක් තියෙනවා. මෑත කාලේ සිදුවීම් කීපයක් අපි විශ්ලේෂණය කරා. එකක් මිද්දෙනියේ පුද්ගලයෙක් සහ දරුවෝ දෙදෙනෙකුගේ ඝාතනය. දෙවෙනි එක අලුත්කඩේ උසාවියේ ඝාතනය. කොටහේන ඝාතනය. උස්වැටකෙයියාවේ ඝාතනය. ගල්කිස්ස පොලිසිය අවි පැහැරගෙන සංවිධානාත්මක අපරාධ කල්ලි වෙත බාර දීම. සාමාන්‍යයෙන් ගත්තොත් මේ අපරාධ මේ සිදුවීම් 6 ගත්තොත් දැනට මිනුවන්ගොඩ අපරාධය ඒ අපරාධය හැනකොට අනිත් පහම කල්ලි 5ක වැඩක්. හරිද? සමහර විට වෙනවා එකක් විසින් අනිත් එකට පහර දීලා අනිත් එක කල්ලි දෙකක් අතර ගැටුමක් නෑ. මේ සිදුවීම් 5 ගත්තොත් මිනුවන්ගොඩ සිදුවීම හැර ඒක තව පරීක්ෂණ කරන්න ඕන කවුද කල්ලි කියලා හොයන්න. මේවා කල්ලි 5ක වැඩක්. එහෙනම් ඒකෙන් කියන්නේ මොකද්ද? සන්නද්ධමය ඒ කියන්නේ මේ සංවිධානාත්මක අපරාධ කල්ලි ටික එක විට සක්‍රීය භාවයකට අවිල්ලා තියෙනවා. මේකයි විශේෂය. තව මෙවැනි සන්නද්ධ සක්‍රියතාවයකට ආය හැකි තැන් දෙකක් අපි හඳුනාගෙන තියෙනවා. එකක්
මඩ කලපුව. මෙවැනි තත්වකට පත්විය හැකි තැනක්. තව තැනක් උතුර. ඇයි සමරයි විසින් තමන්ට මෙහෙවිය හැකි සන්නද්ධ කණ්ඩායම් ගොඩනගලා තියෙනවා. මඩ කලපු එහෙම සංවිධානයක් තියෙනවා. ඒක මෙහෙවිය හැකි. යාපනයේ කුඩා සංවිධාන එහෙම කල්ලි ගොඩනගුවා. මෙහෙවිය හැකි. එනිසා අපි හිතනවා මේවා එක විට සක්‍රියතාවයට ගෙන ඒම පිටිපස යම් සැලසුම් සහගත කුමන්ත්‍රණයක් තියෙනවා. ඇයි? මේ කුමන්ත්‍රණ දියත් වෙන්නේ නිකන් නිසා නෙවෙයි. දැන් මෙතන බොහෝ අය කිව්වා මේ පහුගිය ඝාතනයන් පිළිබඳව, වංචා දූෂණ පිළිබඳව පරීක්ෂණ සිදු කරන්නේ සිදුවන පරීක්ෂණ අපි ඕගොල්ලන්ට කියන්නේ නැහැ කියලා පරීක්ෂණ අවධිය මම දැක්ක එක මන්ත්‍රීවරයෙක් කියනවා අපිට දැන් පරීක්ෂණයේ තත්ත්වය කියන්න. ඒ නිසා මම කිව්වේ ආර්ථිකය පිළිබඳ කඩාවැටීම පිළිබඳ අපේක්ෂාව බිඳ වැටෙනකොට ආණ්ඩුව තුළ අර්බුදයක් ඇති වෙලා කඩාවැටී කියලා අපේක්ෂාව බිඳ වැටෙනකොට මහජනයාගේ විරෝධයක් කරා ආණ්ඩුව කඩාවැටී කියලා අපේක්ෂාවන් බිඳ වැටෙනකොට දැන් සැලසුම් සහගතව එක එක සන්නද්ධ කල්ලි එක එක අපරාධ කල්ලි වෙන වෙනම ක්‍රියාත්මක වෙනවා. හැබැයි එක හස්තයකින් හසුරනවාද කියන සාධාරණ සැක අපි ඉදිරිපිට තිබෙනවා. ඒ සඳහා සමහර වාර්තා ලැබිලා තිබෙනවා. අපි මේ පිළිබඳ පරීක්ෂණ පවත්වනවා. මේවා එක තැනකින් රට තුළ යම් අස්ථාවරත්වයක් පිළිබඳ මතය නිර්මාණය කිරීම සඳහා කරන මෙහෙයුම්ද? ඇයි මේ මෙහෙයුම් වල තදියම් භාවයක් අවශ්‍ය වී තිබෙන්නේ? ඇයි? අපි දන්නවා වංචා දූෂණ පිළිබඳව පරීක්ෂණ අපිට අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අල්ලාසෝ දූෂණ කොමිසම සභාව ආදී ආයතන විසින් කරනවා. පරීක්ෂණ විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඊළඟ ඒ පරීක්ෂණය මත අපිට අධිකරණ පද්ධතියට බී වාර්තා ඉදිරිපත් කරලා අවශ්‍ය නම් රිමාන්ඩ් භාරයට ගන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ අපරාධයක් පිළිබඳ ප්‍රශ්නයකදී. එළ මොකද්ද වැදගත්මදී? එම පරීක්ෂණය නිසි පරිදි අවසන් කරලා මහාධිකරණ වෙත අධිචෝදනා පත්‍ර බාර දීම. ඒක තමයි රජයක් පාර්ශවයෙන් ඕනෑම අපරාධයක් පිළිබඳව අවසානයේ. ඊට පස්සේ අධිකරණය තිබෙනවා නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධකරුවන්ගේ නීතිඥයන් අතර සංවාදය අධිකරණයේදී යනවා. උත්තරයිනේ. එහෙනම් අපේ වැඩ කොටස මොකද්ද? මේවා පරීක්ෂණ කරලා අධිචෝදනා නගලා මහාධිකරණයට නඩුව ගොනු කිරීම. හරිනේ. ඒතර දැන් මෑත කාලයේ අපි මේ නඩු විශාල ප්‍රමාණයක් ගොනු කරමින් තිබෙනවා. මේ වෙනකොට 30 නඩුව මහාධිකරණේ ගොනු කරලා තිබෙනවා. තව නඩු ගන්න එයාලංක නඩුව. ඉතා ඉක්මනින්ම මහාධිකරණේ චෝදනා පත්‍ර ගොඩනැගිවි. ඒ වගේම කීත් නොයාර්ගේ නඩුව මහාධිකරණයට එනවා ඉතා ඉක්මනින්ම. මතක තියාගන්න. ඒ වගේම පාස්කු පහරය ගොඩක් අය අපිට අපි සංවේදී. පරීක්ෂණ සිද්ධ වෙන බය වෙන්න එපා. හැබැයි ඒ පරීක්ෂණ කිසිවක් අපි මාධ්‍ය සාකච්ඡා තියලා හෝ පාර්ලිමේන්තු ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ පරීක්ෂණ තත්ත්වය අපි අධිකරණයට වාර්තා කරනවා. ඒක තමයි අපේ බැඳීම. පරීක්ෂණ තත්ත්ව මොකටද අපි මේක ඉස්සර මේක සම්ප්‍රදායක් බවට පත් වෙලා තිබුණා. පරීක්ෂණවල මට්ටම, පරීක්ෂණයන්ගේ අධීරයන්, පරීක්ෂණයන්ගේ ප්‍රමාණයන් මාධ්‍ය හරහා කියන එකනේ මොකද්ද? අනියම් ආකාරයකින් චූදිතයට සංගවීම සඳහා සහ පරීක්ෂණයෙන් ගැලවීම සඳහා වාර්තා ඉදිරිපත් කරනවා. ඒවා සංදර්ශන පරීක්ෂණ. හැබැයි අපි සංදර්ශන පරීක්ෂණ තියන්නේ නැහැ. දකින්නෝනේ. දැන් ඔය වගේම ඔබට මතක ඇති අරුගම්බේ සිදුවීමේදී. අරුගම්බේ සිදුවීම පැන නගින්න හේතුනේ ලංකාවේ තුල අර්බුදයක් නෙවෙයි. ජාත්‍යන්තර වශයෙන් මතුවී තිබෙන ගැටලුවක් ප්‍රශ්නයක් පාදක කරගෙන අරුගම්බේ ප්‍රදේශයේ ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ලවිය හැකි බව බුද්ධියන්ස අපිට වාර්තා කරා. අපි මොකද කරේ? අපි මාධ්‍යට කිව්වනේ මෙහෙම බුද්ධියන්ස වාර්තා කළා තිනෝ කියලා. අපේ වගකීම මොකද්ද? සමාජ සංසුන්භාවයේ තියාගෙනම මහජනයාට ආරක්ෂාව පිළිබඳව සහතිකයක් ලබා දෙමින් අරුගම්බේ පිළිබඳ පරීක්ෂණ කිරීම තමයි අපේ පියවර. අපේ කිසි මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් පාර්ලිමේන්තුවේ හෝ මාධ්‍ය සාකච්ඡාවකදී හෝ රූපවාහිනියකදී හෝ අරුගම්බේ පිළිබඳ තොරතුරු අපි ඉදිරිපත් කළා නේ. ඇයි එහෙම ඉදිරිපත් කළ යුතුද? ඒවා පරීක්ෂණ අපරාධයක් වැළක්වා ගැනීම සඳහා යන ගමන අපේ වෘත්තීමය භාවයෙන් තමයි ආණ්ඩුව කටට අපි හැසිරෙන්න. මතකද? වෘත්තීමය භාවයෙන් අපිට තොරතුරු ඇවිල්ලා දවස් දෙකක් යන්න කලින්
අපි 3 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. අවසානයේ අපි 6 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. අපි පරීක්ෂණය දියත් කරලා කීප දෙනෙක් අත්අඩංගුවට ගත්තට පස්සේ තමයි ඇමරිකන් එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් එහි පුරවැසියන්ට ලංකාවේ සංචාරය කිරීම පිළිබඳව අවදානම් පිළිබඳව ප්‍රකාශයක් කරේ. එතකොට අපි පරීක්ෂණය කරමින් කීප දෙනෙක් අත්අඩංගුවට අරගෙන හොඳේ සති දෙකකටත් විතර පස්සේ මෙහෙම වැඩ කරලා තියෙනවා. 6 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. අපි ඒකලාපේ සංචාර කර්මාන්තේ බිඳ වැටෙන්න ඉඩ දුන්නේ නැහැ. මහජනයාට සංසුන්තාවේ බිඳෙන්න ඉඩ කඩ දුන්නේ නැහැ. ආර්ථිකයට බලපෑමක් ඇති වෙන්න ඉඩ දුන්නේ නැහැ. හැබැයි අරුගම්බේ ඒ ප්‍රහාරය වළක්වගෙන ඒ සඳහා සැලසුම් කරපු අය අත්අඩංගුවට අරගෙන ඉතා කෙටි කාලයක් ඇතුළේ එක්සත් ජනපදයේ ඔවුන් විසින් ප්‍රකාශ කරා අවදානම් තත්ත්වය පහ වුණා කියලා. අපි ඔවුන්ට ගිහිල්ලා කිව්වා. මේකයි දැන් තත්ත්වය. මේ තත්ත්වය අපි ජයග්‍රහණය කරලා තිබුණා. මෙතෙන්ට අපි ඇවිල්ලා තියෙනවා. එහෙමයි. එහෙම නෙවෙයි ආණ්ඩුවක් කටයුතු කරන්න ඕන. ඒ නිසා අපි දැනුත් මේ අපරාධයන් පිළිබඳව පරීක්ෂණ කරමින් තිබෙනවා. හැබැයි සමහර ඒවා ඔබ හිතන්න. ලසන්ත වික්‍රමතුංග ඝාතනය වෙන්නේ 2009 ජනවාරි මාසේ 8. අද 2025. අවුරුදු 16ක් ගිහිල්ලා. ඒ අවුරුදු 16කට පසුව අපි ඇස් ඉදිරිපිට තිබුණා ඝාතනයක් සිදු වුණේ කියලා. අපරාධකරුවන් හොයාගන්න බැරි ඝාතනයක් මහදවල් සිදු වී තිබෙනවා. සිදු වුණේ කොහොමද කියලා දල අදහසක් පොදු සමාජයට තියෙනවා. හැබැයි අධිකරණ පද්ධතියට දල අදහස වැඩක් නෑ. අධිකරණ පද්ධතිය අවශ්‍යයි සැකෙන් ඔබට සහ තහවුරු කිරීම. එහෙම නොවන. ඒ කියන්නේ සැකෙන් තොර තහවුරු කිරීමක් නෙවෙයි නේද? එතනින් ඔබට තහවුරු කිරීමක් අපිට අවශ්‍යයි. නැත්නම් ඊට වැදගත් සාධක අවශ්‍යයි. તો වැදගත් සාධක අවුරුදු 16කට පසුව අපි එක්රැස් කරගන්න ඕන. ඒක සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. ඊයේ ඝාතනයක් වෙලා අද පරීක්ෂණයක් කරනවා වගේ නෙවෙයි. අවුරුදු 16කට පසුව ඒ පරීක්ෂණ අසීරුයි. ඒත් අපි කරනවා මතකද? අසීරුයි ඒත් අපි කරනවා. මම කියන්නම් තමුන්වහන්සේලාට. මේ අපරාධකරුවන්ට දඬුවම් ලබා දීම සඳහා මහගු අවස්ථාවක් තිබුණේ 2015. නැවුම් පරීක්ෂණ නැවුම් අවස්ථාව නැවුම් සිදුවීම් අලුත් කරේ නැහැ. පාවලා දුන්නයි මහජනගේ මතය. පොත් ඒ මාධ්‍යවේදීන් පහර දීම් ඝාතනය කිරීම මේ සියල්ල විසඳීම සඳහා හොඳම අවස්ථාව තිබුණේ 2015. අද 2015න් පස්සේ අවුරුදු 10ක් ගිහිල්ලා. ඔබ හිතනවද අපරාධකරුවන් තමන්ගේ අපරාධ කරලා ඒ අපරාධයන් එසේ එළිදරව් වෙන්න ඉඩ දෙමින් අවුරුදු 10ක් ඉඳී කියලා? අවුරුදු 10ක් ඉන්නේ නේ. පරීක්ෂණ කොහොමද දියත් උනේ? අපි එක තෙල් සංස්ථාවේ පරීක්ෂණයක් පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවට ලිපිගොනුව යවන්නේ 2015 ඔක්තෝබර් වල ලිපිගොනුව යවන්නේ. උත්තර එන්නේ 2025 ජනවාරි මාසේ අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න. අවුරුදු 10ක්. ඇයි නීතිපති දෙපාර්තමේන්තුව ෆයිල් එකක් ගිහිල්ලා ඒකට උත්තරෙන්න අවුරුදු 10ක් ගත වුණේ මොකක් නිසාද? නීතිපති දෙපාර්තමේන්තුවේ වැරද්ද නෙවෙයි. එය පිළිබඳ දේශපාලන අධිකාරිය තිබුණු වමනාව. අවුරුදු 5ක් තමුන්නාසලා ෆයිල් එක වහගෙන ඉන්නවා. ඊළඟ අවුරුදු 5 අපරාධකාරයෝ වහගෙන ඉන්නවා. මේක ඇත්ත. මේ සත්‍ය තමුන්නාසලා පිළිගන්න සූදානම් නැද්ද? අවුරුදු 10කට පසුව තමයි ඒ පරීක්ෂණය පිළිබඳව වාර්තා වෙන්නේ. ඊට පස්සේ අත්අඩංගුවට අරගෙන අධිකරණ ඉදිරිපත් කරපුවම තමුන්නාසලාත් කෑ ගැහුවා. මට පුදුමයි. ඇයි එහෙම කරන්නේ? දැන් මෙතන නේද රට අවුස්සන විපක්ෂයක් නොවුණාට සිදුවෙන සැබෑ සිදුවීම් ඒවා පිළිබඳ හැබැයි හැඟීමකින් කටයුතු කරන්නේ නෑනේ. අත්අඩංගුවට ඇයි රෑ ගිහිල්ලා ගත්තේ? ඇයි බිරිඳත් එක්ක ගත්තේ? ඇයි ඒක අපේ වැඩක් නෙවෙයි. ඒක පොලිස් දෙපාර්තමේන්තුව හිතනවා. ඒ වෙනකොට පොලිස් දෙපාර්තමේන්තුවට අත්දැකීම් තිබුණා. සමහර අය හැංගුණා. දැනුත් හැංගිලා ඉන්නවා. නීතිපති දෙපාර්තමේන්තුව අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා ඉදිරිපත් කරපු දෙදෙනෙක් ඉන්නවා. නේද ආනන්ද? මාස දෙකකට විතර පෙර දෙදෙනෙක් හැංගුණා. එහෙනම් පොලිසිය මොකද කරන්න ඕනකම තිබෙන්නේ? හැංගෙන්න ඉඩ දෙන්න බෑ. අදත් අධිකරණයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රධාන කෙනෙකුට නියෝගයක් ඇවිල්ලා තියෙනවා. හැංගිලා. PSOත් ගෙදර තියලා ඊයේ රෑ ගිහිල්ලා තියෙනවා. දන්නවා.
අපි දන්නවා අපි හිතනවා හෙට බාර වෙයි කියලා අඩුම තරමේ. ඉතින් මෙහෙමනේ සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ අපරාධකරුවන්ට රිසිසේ කටයුතු කරන්න අවස්ථාව අපි දෙන්නේ නැහැ. අපිට ජනවරමක් තිබෙනවා මේ අපරාධ ඉතිහාසයේ කාලයේ වැලිතලාවේ යට වෙන්න ඉඩ නොදෙන්නත් ඒ අපරාධ වලට වින්දිතයන්ටත් මේ රටේ පුරවැසියන්ටත් සාධාරණ සහ යුක්ති ඉටු කිරීම වගකීම අපිට තිබෙනවා. ඒ වගකීම උරට අරගෙන තමයි අපි කටයුතු කරන්නේ. අපි කිසි අත්වැරදීමක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. වගකීම. ඔබලා කවුරු හරි හිතනවා නම් අපි මේ අපරාධකරුවන් ආරක්ෂා කරන්න, දූෂිතයන් ආරක්ෂා කරන්න කවදාවත් එහෙම අපි ගැන හිතන්න පටන් ගන්න එපා. ඒක වෙන්නේ නැහැ. තමුන්නාන්සේලාගේ හිටපු නායකයෝ, තමුන්නාන්සේලාගේ නායකයන්ට වඩා අපේ නායකයෝ විශ්වාස කරන්න. මම ඒකයි කියන්නේ. ඔයාලා නායකයන්ට වඩා අපේ නායකයෝ විශ්වාස කරන්නේ එහෙමයි වැඩ කරන්නේ. ඒ නිසා ඒකට සහායයි අවශ්‍යකම තිබෙන්නේ. ඡන්දෙදි ඡන්ද කරන්න. හැබැයි මේ රටේ අපරාධ, මේ රට අල්ලස දූෂණය මැඩ පැවැත්වීම සඳහා ගන්න ක්‍රියාමාර්ග අපි ඉදිරියට ගෙන යා යුතුයි. ඒ පිළිබඳව අපි ඉතාමත් වගකීමෙන් වැඩ කටයුතු කරමින් ඉන්නේ. අන්න එතකොට තමයි ඒ පරීක්ෂණ එල්ල වෙලා තියෙන කවර දිශාවටද? ඒ පරීක්ෂණ ගමන් කරමින් තිබෙන කවර දිශාවටද? ඒ පරීක්ෂණ ඉලක්ක බවට පත් වෙන අපරාධකරුවන් නම් මෙතන ඉන්න ඔබට වඩා දන්නවා අපරාධකරුවා තමන්ගේ දිශාවට පරීක්ෂණ එමින් තිබෙන බව. සමහරට මම දන්නෙත් නෑ. හැබැයි අපරාධකරුවා දන්නවා. කීත් නොයාර්ගේ පරීක්ෂණ ඉදිරියට යනකොට අපරාධකරුවා දන්නවා තමන්ගේ දිශාවට පරීක්ෂණයේ හස්තය දියත් වෙමින් එන බව. පාස්කු පහර පිළිබඳ පරීක්ෂණ දියත් වෙනකොට අපරාධකරුවා දන්නවා පරීක්ෂණයේ හස්තය තමන්ගේ දිශාවට එල්ල වෙමින් තිබෙන බව. එයා ලංකා ගනුදෙනුවේ පරීක්ෂණ ඉදිරියට යනකොට දන්නවා දූෂිතය තමන්ගේ දිශාවට පරීක්ෂණය එල්ල වෙමින් එන බව. එතකොට මොකද කරන්නේ? අන්න එතකොට අපරාධකරුවන් ඉතාමත් සැලසුම් සහගතව මෙවැනි අස්ථාවරත්වයක් නිර්මාණය කිරීම සඳහා කටයුතු කරනවාද කියන සාධාරණ සැකය අපිට තිබෙනවා. එහෙම නැතුව කල්ලි 5ක් 6ක් එක විට මෙහෙවිය හැක්කේ කාටද? ඒකයි මම කිව්වේ එහෙම මෙහෙවන්න පුළුවන් කණ්ඩායම් ඉන්නවා තව. විශේෂයෙන් අපි පොලිස්පතිතුමාටත් බුද්ධ්‍යංශවලටත් අපි දැනුම් දුන්නා ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න කියලා. අපි හඳුනාගෙන තියෙනවා එවැනි උවමනාවක් නම් තිබෙන්නේ ඒ උවමනාව දියත් කර ගැනීම සඳහා තව කවර ආකාරයේ සිදුවීම් සිදුවේ හැකිද කියලා අපි හඳුනාගෙන තිබෙනවා. ඒක තමයි අපේ වගකීම. අපි ඒ වගකීම ඉටු කරමින් තිබෙනවා. ඒ නිසා ඔබ කිසිවෙක් මේ ජාතික ආරක්ෂාව පිළිබඳ තරජනයක්, මහජනයාගේ ආරක්ෂාව පිළිබඳ තරජනයක් නෙවෙයි මෙතන තිබෙන්නේ. මෙතන හුදු සංවිධානාත්මක අපරාධ කල්ලිවල ශනික නැගී සිටීමක් තියෙනවා. ඉතා ඉක්මනින්ම අපි ඒවා මැඩ පවත්වමින් තිබෙනවා. එක. දෙවෙනි කර්ම ගත්තොත් දැන් මම දැක්කා බොහෝ අය කියන අපි මේ අලුත් ආරක්ෂක මණ්ඩලයක් හදලා තියෙනවා කියලා. ඔව් අලුත්. ඔක්කොම අලුත්. මතක තියාගන්න. කැබිනට් මණ්ඩලය ඔක්කොම අලුත්. පාර්ලිමේන්තුවේ බහුතරය අලුත්. ආරක්ෂක මණ්ඩලය අලුත්. හමුදාපතිවරු අලුත්. බුද්ධ්‍යංශ ප්‍රධානීන් අලුත්. ඇයි? පරණ ගමන යන්න පුළුවන් පරණ අයත් එක්ක. අලුත් ගමනක් යන්න නම් අලුත් අය අවශ්‍යයි. අලුත් මොකද ප්‍රශ්නේ? කාට හරි ප්‍රශ්නයක් තියෙන එතන? පරණ යාළුකම් තියෙන්න පුළුවන්, මිත්‍රකම් තියෙන්න පුළුවන්, කෝල් එකට ගන්න පුළුවන්. හරිද? නේද? ඕන්නම් රැයට අඩියක් ගහන්න එකතු වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට ඔය පරණ මම දැක්ක කතා කරපු කෙනෙක්. අපි එහෙම නෙවෙයි. අපි මේ ඔක්කොම වෘත්තීයමය හමුදාවක් බවට පරිවර්තනය කර වෘත්තීයමය හමුදාවක් අපිට අවශ්‍යයි. එහෙම මම කියන්නම් තමුන්නාන්සලාට දැනගන්න අපේ CDS ප්‍රධාන මාණ්ඩලික ආරක්ෂක ප්‍රධානී මොකද වෙලා තියෙන්නේ? සේවාදිගු 7ක් තියෙනවා. මොකක් වෙනුවෙන්ද? එයා තියාගෙන ඉන්නේ රාජ්‍ය ආරක්ෂාවටද? නෑ. එයා තියාගෙන තමන්ගේ ගෝලයන් ලෙස මේ කිසිදු පත්වීමක් මගේ ගෝලය හෝ අපගේ ගෝලයෝ නෙවෙයි. මේ කිසිදු පත්වීමක් මගේ මිතුරන් නෙවෙයි. මේ කිසිදු පත්වීමක් මගේ යටත්වසිය මට මෙහෙ එහෙම අය නෙවෙයි. අපි පත්කිරීම කරලා තිබෙන්නේ වෘත්තීමය භාවයක් අපිට අවශ්‍යයි. අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුවට අපේ රටේ ත්‍රිවිධ හමුදාවට යලි වෘත්තීමය හමුදාවක් කියන තැනට අපි ස්ථාපිත කරන්න ඕන.
හැබැයි මේවා වෘත්තීමය මට්ටමේ තිබුණේ කොතනද මේවා? මෙයා තිබුණේ ජනාධිපතිවරයා ගෝලයා. එයා තමයි CDS. ඔහොමනේ තිබුණේ. එහෙම නෙවෙයිද? කාට හරි කියන්න පුළුවන්ද එහෙම නෙවෙයි කියලා? සමහර වෙලාවට තිබුණා ජනාධිපතිවරයාගෙන් පස්සේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා CDS එකෙන් හදනවා. එහෙම කතාවක් තිබුණානේ. එහෙම නැත්නම් තව විටක තිබුණා. ජනාධිපතිවරයා ගියපුවාම ජනාධිපතිවරයා අගමැති ධූරයට පත් කරයි. තිබුණේ නැද්ද? කොහොමද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හරිද? ජනාධිපතිවරයාගෙන් පසු අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් බවට ස්ථානගත වෙන්නේ. ජනාධිපතිවරයා ඔහු අගමැති ධූරයට පත් කරයි කියලා විශ්වාසයක් ඇතිනේ කොහොමද? ඒ කියන්නේ මොකද්ද? වෘත්තීමය භාවයෙන් නෙමෙයි කටයුතු කරලා තිබෙන්නේ ගෝලකම. අපි ගෝල බාලයින්ගේ හමුදාවක් හදන්නේ. ප්‍රධානින් හදන්නේ මතක තියාගන්න. ඒ නිසා CDSට සේවාදිගු 7ක් දීලා තියෙනවා. මට කියන්නේ තව අවුරුද්දක් දෙන්න කියලාද? ඒ වගේම රාජ්‍ය බුද්ධි සේවය ප්‍රධානියට එයාට දීලා තියෙනවා සේවාදිගු 2ක්. නැවත කැඳවීම් 2ක් දීලා තියෙනවා. එළියට ගිහලා නැවත කැඳවලා තියෙන අවස්ථා 2ක්. මට කියන්නේ නැවත දෙන්න කියලාද? ඒ ගෝලයන් හමුදාවේ තියාගන්න ඕන නම. බුද්ධ්‍යංශවල තියාගන්න ඕන නම. ඒ වගේම CNI රීකෝල් එළියට ගිහිල්ලා නැවත කැඳවලා සේවාදිගු 6ක් දීලා තියෙනවා. මේම වෘත්තීමය හමුදාව මෙහෙම තියෙනවද? වෘත්තීමය බුද්ධි සේවාව මේ විදිහට පවතිනවද? CDS සේවාදිගු 7යි. CNIට නැවත කැඳවීම සහ සේවාදිගු 6යි. ඊට පස්සේ SIS ප්‍රධානියට නැවත කැඳවීම සහ සේවාදිගු 2යි. මෙහෙම දෙන්න පුළුවන්ද වෘත්තීමය හමුදාවක්? මේ වෘත්තීමය හමුදාවක් නෙමෙයි. හමුදාපතිවරයාට සේවාදිගු 2යි. නාවික හමුදාපතිවරයාට සේවාදිගු 2යි. ගුවන් හමුදාපතිවරයාට එක සේවාදිගුයි. ඕගොල්ලෝ කියන මටත් දෙන්න කියලාද? නෑ. ඒ ඔක්කොම අපේ රටේ බුද්ධි සේවාවන් අපේ රටේ හමුදාවන් වෘත්තීමය භාවයෙන් එහාට ගෙනිච්චා. ඒ නිසා අපේ ප්‍රයත්නේ මොකද්ද? මේ හමුදාව මේ පොලිසිය වෘත්තීමය ස්වභාවයකට ගෙනීම තමයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුවේ අපේක්ෂාව. මට පක්ෂපාතී නෑ, මට නෙවෙයි රජයට පක්ෂපාතී. හැදුවේ කොහොමද? හමුදාවන් හැදුවේ කොහොමද? බුද්ධි සේවාවන් හැදුවේ කොහොමද? එයාට පක්ෂපාතී. පුද්ගලයන්ට පක්ෂපාතී. ඉතින් පුද්ගලයන්ට පක්ෂපාතී හමුදාවක් වැඩක් තියනවද? පුද්ගලයන්ට පක්ෂපාතී දේශපාලකට පක්ෂපාතී හමුදාවක් නෙවෙයි අපි හදන්නේ. රාජ්‍යයට පක්ෂපාතී හමුදාවක්, වෘත්තීමය හමුදාවක් අපි හදනවා. මම දැක්කා ආරක්ෂක වියදම් ගැන කියලා තිබුණා. තව වියදම් කළ යුතුයි. හේතුව මම කියන්න. අපි 2030 වෙනකොට අපේ යුද හමුදාව ලක්ෂයකට සීමා කරනවා. ගුවන් හමුදාව 18000කට සීමාවකට එනවා. නාවික හමුදාව 40000කට සීමාවකට එනවා. යුද හමුදාව ලක්ෂයයි, නාවික හමුදාව 40000යි, ගුවන් හමුදාව 18000යි. ප්‍රමාණය අඩු වෙනවා. හැබැයි තාක්ෂණික වශයෙන් උසස් හමුදාව බවට අපේ හමුදාව පරිවර්තනය කිරීම සඳහා අපි වැඩ කරනවා. අද තියෙන ගුවන් යාන විශාල ප්‍රමාණයක් කල්ලි කිත්වීමට කිට්ටු වෙමින් තිබෙනවා. අද තියෙන ගොඩාක් යුද අවි කල්ලි කිත්වීමට කාලය එළඹලා තිබෙනවා. නිසා පරණ අපේ නැවියන් අපිට කියන නාවික හමුදාවේ නැවියන් කියනවා. අපේ නාවික හමුදාව සිතන සතුව තියෙන සමහර බෝට් සමහර යාත්‍රාවල යන්න සාමාන්‍ය නාවික හමුදාවට වඩා වෙන පුහුණුවකුත් ඕන කියලා. එම අබලන් වෙච්චි තත්ත්වයක් තිබෙන්නේ. ඒක රටකට හිත කර නැහැ. ඒ නිසා අපි තාක්ෂණික වශයෙන් දියුණු උපකරණ ලබා දෙමින් ඊටමත් තියුණු මනසක් සහිත වෘත්තීමය හමුදාවක් බවට අපේ හමුදාව පරිවර්තනය කිරීම සඳහායි අපේ ඉලක්කය. ඔවුන් පක්ෂපාතී රාජ්‍යයට පක්ෂපාතී හමුදාවක්. පුද්ගලයන්ට පක්ෂපාතී හමුදාවක් නෙවෙයි. ඇයි තනතුරු වෙනස් කරන්න සිද්ධ වෙන්නේ කුමක් නිසාද? රාජ්‍යයට පක්ෂපාතී හමුදා ශේෂ්ත්‍රයෙන් ගොඩනගුවා නම් තනතුරු වෙනස් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ගොඩනගලා තියෙන පුද්ගලයන්ට පක්ෂපාතී හමුදාවක්. මට මතකයි අපි ජයග්‍රහණය කළ මේ තීන්දුව අපි දෙසැම්බර් මාසේ 30 වගේ තමයි මාස 4ක වගේ කාලයක් ගත්ත ටිකක් තියෙන තත්ත්වය අවබෝධ කරගෙන තියෙන තත්ත්වයට අනුගත කරමින් තමයි අපි මේ ඉවත් කරන්න ඕන කියලා. ඒ මාස 4ත් වැඩිම ආපු චෝදනාව මොකද්ද? තාමත් මෙයා තියාගෙන යනවද? මෙයා තියාගෙන ආරක්ෂක පිටම සහතිකයක් දෙන්නේ කොහොමද? මෙයත් එක්ක ආරක්ෂක මණ්ඩලයක් හඳවන්නේ කොහොමද? ඔහොමයි අපෙන් ඇහුවේ. අපි ඒත් කලබල වුණේ නේ.
සමහර අය හිතුවා අපි එනකොටම ඉවත් කිරීමක්. අපි එනකොට ඉවත් කිරීමක් කරෙත් නේ. අපි ක්‍රමානුකූලව ඒතන අද්දකීම් ඒතන යාන්ත්‍රණය අඩපණ වෙන්න ඉඩ නොදී ඒ යාන්ත්‍රණය සක්‍රියභාවයට ගෙනෙමින් ඒකට අවශ්‍ය වෙන රීප්ලේස් කිරීම තමයි අපි කරලා තියෙන්නේ. ඒක විධිමත්. අපි කලබල වෙලා නැහැ. තේරුම් ගන්න. අපි එලවලා එහෙම නැහැ. අපි අවිධිමත් විදිහට කරලා නැහැ. අපි ආරක්ෂක යාන්ත්‍රණය කඩා වැටෙන්න ඉඩ දීලා නැහැ. ඔබ කිව්වට මේ පාතාලේ නැගිටීම ආරක්ෂක අංශවල මාරු වීමේ ප්‍රතිඵලද එහෙම නෙමෙයි. ඒ කිසිවක් අඩපණ වෙන්න ඉඩ නොදී අපි ක්‍රමානුකූලව රෝදේ කැරකෙන ගමන් රෝදේ නට්ටහයි කරමින් අලුත් නට්ටහයි කරා. මතක තියාගන්න. එහෙම නෙවෙයි කරන්න ඕන කතියි. මැෂින් එක කැරකෙන ගමන් මැෂින් එකේ තියෙන සමහර දේවල් අපි වෙනස් කරලා තියෙනවා. හැබැයි මැෂින් එක ඉතා හොඳින් කැරකෙනවා. ඒ නිසා අපි හදන්නේ වෘත්තීමේ හමුදාවක්. අපි තවත් 2021 දී අපේ හමුදාවන් සඳහා විදේශ පුහුණුව සඳහා යනකොට ලබා දීපු දීමනාව අඩු කරලා තිබෙනවා. 2021 දී අපි ඩොලර් හිගේ නිසා අපි නැවත ඒක සැලකිලිට භාජනය කරලා ඒ අවශ්‍ය වෙන විදේශ පුහුණුව ලබා දීම සඳහා අවශ්‍ය වෙන වැය මුදල් වැය කරන්න අපි ලෑස්ති වෙලා තිබෙනවා. ඒ වගේම අපේ ගුවන් යාන හෙලිකොප්ටර් විශාල ප්‍රමාණයක් පොළවේ තියෙන්නේ. ඒවා නැවත අලුත් වැඩියා කරන්න වෙන් කරලා තිබෙනවා. ඒ නිසා වෘත්තීමය තාක්ෂණික වශයෙන් දියුණු ශක්තිමත් හමුදා යාන්ත්‍රණයක් ගොඩනැගීම ඉලක්ක කරගෙන අපි වැඩ කරනවා. එය පුද්ගලාරෝපිත පුද්ගලයන්ට බද්ධ හමුදාවක් නෙවෙයි රාජ්‍යයට පක්ෂපාතී හමුදාවක් අපි නිර්මාණය කරනවා. ඒ නිසා ඒ සඳහා සැලකිතු මුදලක් වෙන් කළ යුතුයි. අපි බය නැතුව ඒක වෙන් කරනවා. වෙන් කරන හේතුවත් අපි කියනවා. ඊළඟ ප්‍රධාන ප්‍රශ්නය පොලිසිය. පොලිසිය මාත්‍ර විශාල කාර්යයක් කරමින් තිබෙනවා. අද ඔබ හිතුවොත් එක දවසක් පොලිසිය නැහැ කියලා හිතුවොත් රට කොතෙන්ද පත් වේවිද? ඒ නිසා පොලිසිය වඩා සක්‍රිය පුහුණුවත් සහිත පොලිස් ආරක්ෂාව සහිත හොඳ දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමේ අපේක්ෂාවක් අපිට තිබෙනවා. ඒ අපේක්ෂාව සහිතව අපි සැලකිතු මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තිබෙනවා. වාහන ප්‍රමාණයක් ලබා දෙන්න සැලසුම් කරලා තිබෙනවා. ඔවුන්ට ලබා දෙන සමහර ට්‍රැෆික් රාජකාරී කරන කෙනෙකුට දෙන දීමනාව දඩයක් ගියොම දීමනාව අපි 25%කින් වැඩි කරන්න සූදානම් කරලා තිබෙනවා. පොලිස් සේවා ස්ථානවල තියෙන පහසුකම් වැඩි දියුණු කරන සඳහා මිලියන 1000ක් වැය කරන්න මේ වසරේ අපි අපේක්ෂා කරනවා. උගේ වැසිකිලි පද්ධතිය, උන්ට නාන කාමර, ඔගේ සාමාන්‍ය විවේක කාමර මේ ඔක්කොම කඩා වැටලා තිබෙන්නේ. ඒ වගේ ඉඳන් ඉතා හොඳ මනසකින් යුතුව සේවාවක් කරන පොලිස් දෙපාර්තමේන්තුවට බෑ. ඒ නිසා අපි ඒ සඳහා මිලියන 1000ක් වෙන් කරනවා. මේ තියෙන ස්ථාන නැවත ඉතා හොඳින් අලුත් වැඩියා කරලා හොඳ නිදහස් මනසකින් යුතුව රාජකාරිය කරන්න පුළුවන් ප්‍රමාණය පොලිස් දෙපාර්තමේන්තුව බවට පත් කරන්න අපි සැලසුම් කරමින් තිබෙනවා. දැන් ගත්තොත් පොලිසියේ 21000ක හිගයක් තිබෙනවා. ඔබ දන්න මේ පාර්ලිමේන්තු පොලිස් මහතුරුන්ගෙන් ඇහුවොත් මේ අයවැය කාලේ පැය 12 ඩියුටිය නැවත හෙට ආයේ පැය 12 පටන් ගන්න ඕන. මා අසීරු ලෙස මේ පොලිස් නිලධාරි මහතුරු වැඩ කරනවා. වෙලා තියෙන තව විශාල හිගයක් තිබෙනවා. දැන්ට ගණනය කරලා තිබෙන විදිහට 21000ක පොලිස් දෙපාර්තමේන්තුව හිගයක් තිබෙනවා. දැනට අපේ කැබිනට් මණ්ඩලය අනුමත කරලා තිබෙනවා 10000ක් අලුතෙන් පොලිසියට බඳව ගන්න. අපි ගුවන් හමුදාවට බඳව ගන්න 4000කට අනුමැතිය ලබා දීලා තිබෙනවා. දැන් ගුවන් හමුදාව ඒ බඳවා ගැනීම සඳහා කටයුතු කරමින් තිබෙනවා. නේවියකට බඳවා ගැනීම සඳහා අපි අවසර ලබා දීලා තිබෙනවා. හමුදා සංචිතයන් නඩත්තු කිරීම සඳහා අවශ්‍ය වෙන බඳවා ගැනීමට අපි කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා අපි හිතනවා අපේ රට වඩාත් ඒ කියන්නේ අශිෂ්ට රාජ්‍යයක සිට අශිෂ්ට රාජ්‍යයක් නම් තනි පුද්ගලයන් මෙහෙවන ආණ්ඩු අශිෂ්ටයි. තමන්ගේ ගෝලබාලයන් හරහා මේවන ආණ්ඩු අශිෂ්ටයි. තමන්ගේ යාළු මිත්‍රයන් හරහා මේවන ආරක්ෂාව අශිෂ්ටයි. ඒ අශිෂ්ට යුගය අපි ශිෂ්ටත්වයට මේ සියලු ආයතන පද්ධතින් කියන ශිෂ්ටත්වය කොතනද? ආරක්ෂාව පිළිබඳව එහා බැඳී තිබෙන ආයතනයන් ඒ ඉටු කිරීම ශිෂ්ටත්වය. මහජනයාගේ සාමය පිළිබඳව ඒ සඳහා වගකීම් තිබෙන ආයතනයක ඉටු කිරීම ශිෂ්ටත්වය. ඒ නිසා යලි අපේ රටේ ආයතනවලට පණ දෙමින් ඒ ආයතනයට පැවරිතන වගකීම් ඉටු කරමින් ඒ වගකීම් ප්‍රමාණවත් ඒ වගකීම් සඳහා තියෙන අනපන ප්‍රමාණවත් නැත්නම් තවත් අනපන ශක්තිමත් කරගනිමින් අපි මේ යාන්ත්‍රණයට පණ පවුණා. සමාජයක් අපේක්ෂා කරන්න ඕන පුද්ගලයන්ගෙන් නෙවෙයි. පොලිස්පති කවුද කියන එක නෙවෙයි වැදගත්කම තියෙන්නේ. හැබැයි කාලයක් මොකද්ද වෙන්නේ? පොලිස්පති කවුද? ඒක මත තමයි පොලිසිය හොඳට නැද්ද කියලා තීරණය වෙන්නේ. බුද්ධ්‍යංශ ප්‍රධානිය කවුද? එයා මත තමයි බුද්ධිය හොඳ නැද්ද කියලා තීරණය වෙන්නේ. හමුදාවේ ප්‍රධානිය කවුද? එයා මත තමයි හමුදාව හොඳ නැද්ද කියලා තීරණය වෙන්නේ. ඒක අශිෂ්ටත්වය. ශිෂ්ටත්වය කියන්නේ ඒක නෙවෙයි. එම ව්‍යුහයන් කරේ විශ්වාසය තබන එක. පොලිස්පතිවරයා අද ඉන්න පුළුවන්. හෙට අලුත් පොලිස්පතිවරයෙක් එන්න පුළුවන්. හැබැයි ජනතාවට පොලිසිය පිළිබඳ තියෙන විශ්වාසය බිඳන වැටි තියෙන්න ඕන. බුද්ධ්‍යංශ ප්‍රධානිය අද ඉන්න කෙනා ඉවත් වෙලා
හෙට අලුත් කෙනෙක් එන්න පුළුවන්. හැබැයි ජනතාවට බුද්ධියන්සේ කරේ විශ්වාසය ගොඩනගන්න ඕන. හැබැයි අපේ රටේ ගොඩනගලා තිබෙන්නේ එහෙම නෙවෙයි. පුද්ගලයන් කරේ අශිෂ්ට ලෝකයක් එක. අශිෂ්ට ක්‍රමයක් එක. ශිෂ්ට ක්‍රමය තමයි යලි මේ ආයතන පද්ධතිය කෙරෙහි විශ්වාසය තබන විදිහට ඒවා ගොඩනැගීම. පොලිසිය කරේ යරි මහජනයාගේ විශ්වාසය. පොලිස්පතිවරයා කවුද නැද්ද කියන එක ભેදකින් තොරව. නිසා අපි උත්සාහ කරමින් තිබෙන්නේ මේ අශිෂ්ටත්වයේ කඩයිමට ගමන් කරලා තිබෙන රාජ්‍ය. ඒක අශිෂ්ට රාජ්‍ය. පාතලත් එක්ක දේශපාලක ගනුදෙනු කරනවා. පාතලත් එක්ක ආරක්ෂක නිලධාරීන් ගනුදෙනු කරනවා. තමන් ආණ්ඩුවේ තියෙන අවියාවිද එළියට යනවා. ආණ්ඩුවේ තියෙන අවියාවිද බලපත්‍ර වලින් අරගෙන සිතුසේ වෙඩිතිය තියෙනවා. අශිෂ්ට රාජ්‍ය. අපි උත්සාහ කරමින් තිබෙන කුමක්ද? මේ අශිෂ්ටත්වයේ පතුලටම ගිල්ලා තිබෙන රාජ්‍ය යලි ශිෂ්ටත්වයේ කරා කැඳවගෙන ඉන්න. මම හැම දිනකටම ආරාධනා කරන්නේ ශිෂ්ටත්වයේ විශ්වාස කරන්න, අශිෂ්ටත්වයේ ප්‍රතික්ෂේප කරන්න. ශිෂ්ටත්වයේ ප්‍රතික්ෂේප කරනවා නම් කිසිවෙක් ඔවුන් මම කියන්නම් අපි මේ ගොඩනගන නව දේශපාලන සංස්කෘතිය විසින් අනිවාර්යෙන් ඉතිහාසයේ දේශපාලනයේ කුණු කූඩියට තල්ලු වෙනවා. ඔබට අනාගත දේශපාලන රඳා පවතින. අපි නිර්ණායක පද්ධතියක් හදනවා. අපි ආණ්ඩු කරයිද? ඔබ ආණ්ඩු කරයිද? ඒක වෙනම දෙයක්. හැබැයි අපි සමාජ නිර්ණායක පද්ධතියක් හදනවා. පාර්ලිමේන්තුව මෙන්න මෙහෙම නිර්ණායක පද්ධතියක්. පොලිසිය මෙන්න මෙහෙම නිර්ණායක පද්ධතියක්. හමුදාව රාජ්‍ය ආයතන මෙවැනි නිර්ණායක පද්ධතියක්. අන්න අපි සකස් කරන්න මතක තබා ගන්න. ජාතික ජනබලවේගයේ මේ ආණ්ඩුව පිහිටවීම ලංකාවේ ඉතිහාස ගණනාවක් අශිෂ්ටත්වයේ මතනම් පදනම් කරගත්තු දේශපාලනයක් තිබුණා නම් සංවිධාන යාන්ත්‍රණ ආයතන විය මුළුමනින්ම පොඩිපට්ටම් කරමින් යන දේශපාලන සංස්කෘතියක් තිබුණා නම් අපේ රටේ වංචා දූෂණය නීතිගත කරන ලද දේශපාලනයක් තිබුණා නම් මතක තියාගන්න ජාතික ජනබලවේගයේ ආණ්ඩුවේ පාලනයෙන් පසු යලි ලංකාවේ වෙනි දේශපාලනයකට විවෘත වෙන්නේ නැහැ. මේක හැරවුම මම ඔබට ආරාධනා කරන්නේ. ඔබට ආණ්ඩු බලය ගන්න අවශ්‍ය නම් අපිව පළවා හරින්න නම් අපිට වඩා ශිෂ්ටත්වයේ උඩට යන්න. ඔච්චරයි. පහළ දේශපාලනේ අවසන්. ඒක තව දුරටත් මේ රටේ ප්‍රබුද්ධ ජනතාව පිළිගන්නේ නැහැ. එකිනෙකා කොටවන දේශපාලනේ. යටි කුමන්ත්‍රණ දේශපාලනේ. අපි කිසි කුමන්ත්‍රණයක් කළ බලයට ආවේ නැහැ. මම දන්නවා දැන් කෙනෙක් කියනවා එයා ඔක්තෝබර් වල පාර්ලිමේන්තුවට එනවා. පහු හොඳේ. මම යාට කියන්නේ හීනෙන් හරි කමක් නැහැ පාර්ලිමේන්තුවක් හදාගෙන ජීවත් වෙන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියලා. මොකද 77 ඉඳන් පාර්ලිමේන්තුවේ. මිනිස්සු පුරුද්දට ඇබ්බැහි වෙනවනේ. දැන් පුරුද්දට ඇබ්බැහි වෙලා තියෙනවා. ඒ නිසා මම කියන්නේ මේකයි. කුමන්ත්‍රණ වලින් ආණ්ඩු බලය වමාරු කරපු යුගයේ අවසන්. ජාතිවාදීන් ආණ්ඩු බලය මාරු කරපු යුගයේ අවසන්. ඉදිරියේදී දේශපාලන වේදිකාව අපි මේ ගොඩනගා තිබෙන ශිෂ්ටත්වයට වඩා උතුම් ශිෂ්ටත්වයක්ද කියන එක තමයි දේශපාලන සංවාදය. මේට වඩා උඩින්ද? ඔච්චරයි. එහෙම නැතුව යලි මේ රට මෙතනට වඩා යට දේශපාලනයකට ඉඩක් විවෘත වෙන්නේ නැහැ. හරිද? කොයිද විවෘත වෙන්න පුළුවන්කම තියෙන්නේ? අපි පොදු නිර්ණායකයන් සමාජයට පිළිගත හැකි යාපත් නිර්ණායකයන් පද්ධතියක් ගේනවා. පාර්ලිමේන්තුව කොහොමද? පොලිසිය කොහොමද? දේශපාලකයා කොහොමද? ජනාධිපතිවරයා කොහොමද? ඇමතිවරයා කොහොමද? ඒ ගුණ යාපත් සංස්කෘතියින් මම දැක්කා එක ජනාධිපතිවරයෙක් මිලියන 500 ගණනක් වියදම් කරලා තියෙනවා රට යන්න. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නේ. මිලියන 1.8කින් ගියේ කොහොමද කියලා ප්‍රශ්නයක් වෙනවා. 3500. මිලියන 3500 ප්‍රශ්න වෙන්න ඕන කොහොමද? මේ ජනාධිපතිවරයා මේ මිලියන 3500ක් වියදම් කරේ කොහොමද කියලා අහන්න දෙපේ මේකේ. අහන්නේ 1.8න් ගියේ කොහොමද කියලා. අලුත් වෙන්න ලෑස්ති නෑ. තමුන්නාන්සලා පරණ අර නේද කූඩැල්ල මෙට්ටේ තිබ්බට හරියන්නේ නැහැ නේ. ඉතින් ආයෙ යනවා මටට. ඉතින් මම කියන්නේ ඕකයි. තමුන්නාන්සලා අලුත් වෙන්න. තමුන්නාන්සලා කියන 1.8ක් ඒකත් වැඩි. අපි આવොත් එකට යනවා. අන්න අලුත්. මෙතන මොකද්ද මේ? මම කියන්නේ තමුන්නාන්සලා මේ පැරණි සාම්ප්‍රදායික ගතානුගතික අසාර්ථක දේශපාලන සාකච්ඡාවෙන් එළියට එන්න. ඔව් දේශපාලන පොසීල නේද? අනාගතයේ අපේ දේශපාලන පුරාවිද්‍යාන්ත කැණීම් කරලා හොයාගන්න පුළුවන් ඔය වගේ අසිස්තත්වි මිනිසුන්. මම මේ කියන්නම් හරි. මම මේ අවංකව කියන්නේ. අපේ රටේ දේශපාලන මෙහිට වඩා වෙන තැනකට ගේන්න අලුත් සංවාදයකට එන්න. එතෙන්ට අපි යමු. එතෙන්ට අපි විවෘත කරමු. අපි ලෑස්ති ඒ සංවාදෙට. තමුන්නාන්සලා ඒ පැත්තෙන් අපිට පෙන්වන්න. ඒ පැත්තෙන් කරුණු කියන්න.
ඒ ඕනෑ හොඳ දෙයක් අපි උකහා ගන්න ලෑස්ති මිනිස්සු. ඒ නිසා මම අවසන් වශයෙන් කියන්නේ මෙය තමයි ලංකා දේශපාලනයේ එතෙක් අශිෂ්ටත්වයේ ගමනක්